කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නව නේද? සිනහවුස් LK YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ මුහුදු පැත්තට. ගැවුල මුහුදු දෙනෙක් සහ පිරිමි ළමයි දෙන්නෙක් මුහුදේ විනෝදචාරිකාවක් යනවා. එයාලා යන්නේ ජෙට් බෝට් වලින්. ගමන ගිහින් එනකොට එයාලට දරුණු අනතුරකට මුහුණ දෙන සිදු වෙනවා. ඉතින් ඒ අනතුර කුමක්ද? ඒ අනතුර වලින් ජීවිත බේරගන්න පුළුවන් වේද? අවසානට කුමක් වෙයිද? ඉතින් මේ හැම කරුණකටම උත්තර මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඉතින් මේක තමයි 2024 නිකුත් වූ ඩෙඩ් සී කියන ඉංග්‍රීසි චිත්‍රපටය. ක්‍රයිම් ත්‍රිලර් ගණයට අයත් මේට 5.2ක හොඳ IMDb අංකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරනවා සිනහවුස් LK අපි YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි යමු කතාවට. මුලින්ම අපිට පෙන්වන්නේ කායා ඇගේ මල්ලි සහ තාත්තා එක්ක ජීවත් වෙන විදිය. මෑතකදී ඇගේ අම්මා නැති වෙච්ච නිසා මුළු ගෙදරම ඉන්නේ ලොකුම කනගාටුවකින්. මේ නිසා ගෙදර පරිසරය එච්චර හොඳ නැහැ. කවුරුත් වැඩි කතා බහ කරන්නේත් නැහැ. හැබැයි කායා තමගේ මල්ලිවයි තාත්තවයි හොඳින් බලාගෙන උපරිම උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ ගමන් බිමන් පවා නතර කරලායි තියෙන්නේ. නමුත් දවසක් ඇගේ ඉහිරියක් කර ක්ලේරා ඇයට කතා කරන්නේ ඇවිදින්න යන්න එන්න කියලා. කායාගේ තාත්තා තාමත් අම්මා නැතිනු ශෝකයෙන් මිදිලා නැහැ. අම්මා මිය ගියේ ඔහු අද මේ පිළිසකර කරමින් ඉන්න බෝට්ටුවේදීමයි. ඒ බෝට්ටුව දකින හැම වේලාවකටම ඔහුට ඒ අනතුර මතක් වෙනවා. කොහොමද කායා තමන්ගේ ජිප් එකෙන් ක්ලේරා ඉන්න තැනට යනවා. ඔහු ලෑස්ති වෙන්නේ මුහුදේ ටිකක් වෙලා ගත කරන්න. ඒත් එක්කම ක්ලේරා කියනවා තව යාළුවෙකුත් එනවා කියලා. කායා ශරීර තැන් වලට වැඩි කැමැත්තක් නැහැ. හැබැයි ක්ලේරා කියනවා ඒ යාළුවගේ මල්ලිත් එනවා. ඔහුට කායා කැමති වෙයි කියලා. එතෙන්දී අපිට දැනගන්න ලැබෙනවා මේ සහෝදරයන් දෙන්නා ලොක්ස් කරන අය කියලා. ඔවුන් ජෙට් බෝට් වලින් දූපතට යන්න ප්ලෑන් කරනවා. හැබැයි කායාට හවස් වෙද්දී ගෙදර එන්න ඕන කියා ඇය මුලින්ම ඒකට අකමැති වෙනවා. නමුත් ඒකට වැඩි වෙලාවක් යන්නේ නැති නිසා ඉක්මනින්ම එන්න පුළුවන් බව ක්ලේරා පැහැදිලි කරලා දුන්නම කායා කැමති වෙනවා. හතර දෙනාම දූපතට ගිහින් ගොඩක් විනෝද වෙනවා. ක්ලේරා ඇගේ යාළුවා වතුරේ සෙල්ලම් කරන අතරේ කායා අනිත් සහෝදරයා එක්ක කතා කරමින් ඉන්නවා. ඒ වෙලාවේ කායාට දැනෙනවා තමන්ට මෙහෙම කෙනෙක්ගේ ඇසුර ලොකු සහනයක් කියලා. පස්සේ වුන් ආපහු එන්න ජෙට් බෝට් වලට නගිනවා. ඒ ක්ලේරාගේ යාළුවා කායාව පුදු කරන්න හිතාගෙන ජෙට් බෝට් එක අධික වේගයෙන් පදවනවා. මේක වැඩි තීරණයක් වෙනවා. වේගය පාලනය කරගන්න බැරිව ජෙට් බෝට් එක පෙරලිලා ඔවුන් වතුරට වැටෙනවා. ඒ කලබලයේ ASCII ඔවුන් නොදැනුවත්ව තමන්ගේ මල්ලිගේ ඇඟ උඩින් ජෙට් බෝට් එක පදවනවා. ඒ වැදුණු පහරින් මල්ලි සිහි නැති වෙලා වතුරේ ගිලෙනවා. මේ අනතුරෙන් අනිත් අයත් තුවාල ලබනවා. කලබල වෙලා හිටපු ක්ලේරාව කායා බේර ගන්න අතරේ අර යාළුවා තමන්ගේ මල්ලිව හෙව්වත් ඔහුට හම්බෙන්නේ නැහැ. ඔහු මිය ගිහින් කියලා ඔවුන්ට තේරෙනවා. තමන්ගේ නොසලකිලකම නිසා තමන්ගේ මල්ලි නැතුව ගැන ඔහු ගොඩක් පසුතැවෙනවා. ඒ අතරේ ඔවුන්ගේ බෝට්ටු වල ඉන්ධනත් ඉවර වෙලා නිසා ඔවුන්ට උදව්වක් වෙනකන් වතුරේ පීනෙමින් ඉන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඔවුන් දකිනවා මෝරෙක් ඒ පැත්තට එනවා. කායා හැමෝටම කියනවා ඉක්මනටම ජෙට් බෝට් එකට නගින්න කියලා. වාසනාවට වගේ රේ කියන පුද්ගලයා බෝට්ටුව පැදගෙන එතෙන්ට එනවා. රේ මේ තුන්දෙනා බෝට්ටුවට බේරගෙන පටව ගන්නවා. ඔවුන්ට ආරක්ෂිතයි කියලා ඔහු කියනවා. ක්ලේරාගේ යාළුවා දරුණු ලෙස තුවාලලා වෙලා හිටියේ. ක්ලේරා වොෂ්රූම් එකට ගිය අතරේ රේ නිතරම කායා දිස අමුතු විදිහට බලනවා කායා දකිනවා. ක්ලේරා එන්න පරක්කු නිසා කායා ඇතුළට ගිහින් බලද්දී රේ මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් පුළුන් කැබල් එක දානවා දකිනවා. තුවාල සුද්ධ කරන හදනවා කියලා කායා හිතුවත් රේ කරන්නේ ඒකෙන් කායාව සිහි නැති කරන එකයි. රේ කියන්නේ මිනිමරු ජාවාරම්කාරයෙක්. ඔහු කායව ක්ලේව බෝට්ටුවේ තියෙන කන්ටේනර් එකක හිර කරනවා. ඒ ඇතුලේ හෙල්ප් කියලා ලියලා තියෙනවා. දැක්කම මොවුන්ට තේරෙනවා මේට කණු මෙතන ගෑවු ළමයි හිර කරලා ඉඳලා තියෙනවා කියලා. පස්සේ දවසේ රේ ඔවුන්ව කන් දෙන්නේ අමු මාළු. කායා තමන් නිදහස් කරන්න කියලා කෑ ගැහුවත් රේ ඒකට ඉඩ දෙන්නේ නම් නැහැ. මේ අතරේ තවත් බෝට්ටුවකින් ඩොක්ටර් කෙනෙක් එනවා. රේ සහ මේ ඩොක්ටර් එකතු වෙලා කරන්නේ මිනිස් අවයව විකුණන ජාවාරාම තමයි. ඔවුන් අර තුවාල වෙලා හිටපු පිරිමි ළමයා පණ පිටින්ම කපලා ඔහුගේ වකුගඩු හදවත වගේ දේවල් අරගෙන මරලා දානවා. ඊළඟට ඔවුන්ගේ සල්සුම උනේ ක්ලේරාව මරලා ඇගේ අවයව ගන්න. කායා විනත් ගණදුරු කටුකොට විකුණන්නත් ඔවුන්ගේ අරස තිබුණා. ඔවුන් ක්ලේරාව අරගෙන යද්දී කායා සිහි නැති වෙලා හිටියේ. සිහිය ආපු ගමන් කායා කොහොම හරි කන්ටේනර් එකේ තිබුණු පංකාවක් ගලවලා ඒ සුදුරින් එළියට පැන ගන්නවා. ඇය එන්ජින් රූම් එකට ගිහින් මාළු අල්ලන ඊතල විදින තුවක්කුවක් හොයා ගන්නවා. ඒකෙන් ඇය ඩොක්ටර්ට විදිනවා. ඩොක්ටර් මරන්නේ නැති වුණත් ඒ අතරේ ක්ලේරා නිදහස් වෙලා පීහකින් ඇනලා ඩොක්ටර් මරලා දානවා. රේටවල ඔවුන් දෙන්න මුහුදට පැනලා ඩොක්ටර් අප බෝට්ටුව දෙසට පීනනවා. කායා කලින්ම රේගේ බෝට්ටුවේ වයර් කපලා තිබුණු නිසා
ඔහුට වුන් පස්සෙන් එන්න බැරි වෙනවා. ඩොක්ටර්ගේ බෝක්ටුවේ නැග්ගට ඒකේ යතුරු තිබුණේ නැහැ. කායාට රේඩියෝ එකක් හම්බෙලා ඒකෙන් වේරරක්ෂක බලකායට කතා කරනවා. ඔවුන් කියනවා පිකර් කියන ට්‍රැකින් උපකරණ සක්‍රිය කරන්න කියලා. රේ ඒ බෝට්ටුවටත් එනවා. ඔහු කායාට පිහියෙන් ඇනලා තුවාල කරනවා. නමුත් කායා ඊටම බුද්ධිමත් විදිහට ඔහු ළඟ වෙන්න ඉඩ දීලා සිග්නල් එන ගිනි බෝලයක් වගේ තියෙන ෆයර් ගන් එකකින් ඔහුගේ මුවට විදිනවා. ඒ එක්කම එතන රේ මැරිලා වැටෙනවා. අවසානයේ කායා අමාරුවෙන් පිකර් එක වතුරට දානවා. ඊළඟ දවසේ උදේ වේරරක්ෂක කණ්ඩායම ඇවිත් තුවාල වෙලා හිටපු කායාවයි වතුරේ පාවෙමින් හිටපු ක්ලේර්වයි දෙන්නව බේර ගන්නවා. තමන්ගේ ජීවිත බේරුව ගැන ඔවුන් දෙන්න ඉතා සතුටුපත් වෙනවා. ඒ වගේම කායාගේ තාත්තා සහ මල්ලිත් එතනට එනවා. ඔවුන්ගේ ජීවිතය එතනින් සුරකිනවා. ඉතින් මේ කතාව මෙතනින් අවසානයටපත් වෙනවා. ඉතින් මේ කතාවෙන් අපේ ජීවිත ගතයක දේවල් බොහොමයක් තියෙනවා. තමන්ගේ විනෝදය වෙනුවෙන් යම් දේවල් නොසිතා අප සිදු කළත් ඒ දේවල් වලින් අන් අයට ගැටලුකාරී දේවල් ඇති විය හැකි බව. මිනිසුන් වෙනස් වන බවත් හැම කෙනාම එක වගේ කාරුණක නැති බවත් මුදල් වලට ඇති ලෝභය දවසක තමාගේ විනාශයට මුල පුරන බවත් මුදල් වෙනුවෙන් වටනා මිනිස් ජීවිත විනාශ කිරීම ඉතා පාපකාරී ක්‍රියාවක් බවත් අපට තේරෙනවා. හොඳ යාළුවෝ ඇසුරු කිරීම නිසා අපේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වීමත් අවසාන මොහොත දක්වාම තමන්ගේ උත්සාහය අත් නොහැර කටයුතු කිරීම නිසා තමන්ගේ ජීවිත ආරක්ෂා වෙන බවත් අපිට මේ කතාවෙන් ගත හැකි හොඳ ආදර්ශ වෙනවා. ඒ වගේම විපතක් වූ විට ජීවිත කලවා ගැනීමේ මෙහෙවීමේ කටයුතු සිදු කරන අංශවල වගකීම සහගත බව හා ඔවුන්ගේ නොපුසුබට උත්සාහය සහ කැපවීම මෙහිදී අපට දැකගත හැකිය. ඉතින් අපි මතක් කරනවා සිනහවුස් LK අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ලම කමෙන්ට් කරන්න අපිට පුළුවන්. ඉතින් ආයෙත් අලුත් මූවකින් හමු වෙමු. ගිහින් එන්න. See you soon.